ආයුබෝවන් ඔබට සාදරයෙන් පිළිගනිමු ඩේවිඩ් බෙක්හැම් නිදහස් ප්‍රහාර ක්විස් එකට. අද අපි ඔබට විශේෂිත ප්‍රශ්න 20ක් අසන්නෙමු. සූදානම්ද? ප්‍රශ්නය 1. ඩේවිඩ් බෙක්හැම්ගේ ප්‍රථම නිදහස් ප්‍රහාරය කවදාද? ඩේවිඩ් බෙක්හැම්ගේ ප්‍රථම නිදහස් ප්‍රහාරය 1996 දී සිදුවිය. ප්‍රශ්නය 2. බෙක්හැම්ගේ ප්‍රසිද්ධ නිදහස් ප්‍රහාරය කුමක්ද? දෙදහස් දෙක ලෝක කුසලානිධි බෙක්හැම්ගේ නිදහස් ප්‍රහාරය ප්‍රසිද්ධය. ප්‍රශ්නය 3. බෙක්හැම්ගේ නිදහස් ප්‍රහාර වලින් කීයක් ගෝල් කර ඇතද? බෙක්හැම් 30ක් නිදහස් ප්‍රහාර ගෝල් කර ඇත. ප්‍රශ්නය 4. බෙක්හැම්ගේ නිදහස් ප්‍රහාරය විශේෂිත කුමක්ද? බෙක්හැම්ගේ නිදහස් ප්‍රහාරය ෆ්‍රී කික් ලෙස හැඳින්වේ. ප්‍රශ්නය 5. බෙක්හැම්ගේ නිදහස් ප්‍රහාරය කුමන කණ්ඩායමකට එල්ල කළේද? බෙක්හැම් ආජන්ටිනා කණ්ඩායමට නිදහස් ප්‍රහාරයක් එල්ල කළේය. ප්‍රශ්නය 6. බෙක්හැම්ගේ නිදහස් ප්‍රහාරය කුමන ලකුණක් ලබා දුන්නේද? බෙක්හැම්ගේ නිදහස් ප්‍රහාරය 90 ධන ලකුණක් ලබා දුන්නා. ප්‍රශ්නය 7. බෙක්හැම්ගේ නිදහස් ප්‍රහාරය කුමන වර්ෂයේදී සිදුවියද? බෙක්හැම්ගේ නිදහස් ප්‍රහාරය 2002 දී සිදුවිය. ප්‍රශ්නය 8. බෙක්හැම්ගේ නිදහස් ප්‍රහාරය කුමක්ද? බෙක්හැම්ගේ නිදහස් ප්‍රහාරය කර්ව් ලෙස හැඳින්වේ. ප්‍රශ්නය 9. බෙක්හැම්ගේ නිදහස් ප්‍රහාරය කුමන ක්‍රීඩා පිටියකදී සිදුවියද? බෙක්හැම්ගේ නිදහස් ප්‍රහාරය වෙම්බලි පිටියකදී සිදුවිය. ප්‍රශ්නය 10. බෙක්හැම්ගේ නිදහස් ප්‍රහාරය කුමන කණ්ඩායමට එල්ල කළේද? බෙක්හැම් ඉංග්ලන්ඩ් කණ්ඩායමට නිදහස් ප්‍රහාරයක් එල්ල කළේය. ප්‍රශ්නය 11. බෙක්හැම්ගේ නිදහස් ප්‍රහාරය කුමක්ද? බෙක්හැම්ගේ නිදහස් ප්‍රහාරය ෆ්‍රී කික් ලෙස හැඳින්වේ. ප්‍රශ්නය 12. බෙක්හැම්ගේ නිදහස් ප්‍රහාරය කුමන වර්ෂයේදී සිදුවියද? බෙක්හැම්ගේ නිදහස් ප්‍රහාරය 2001 දී සිදුවිය. ප්‍රශ්නය 13. බෙක්හැම්ගේ නිදහස් ප්‍රහාරය කුමක්ද? බෙක්හැම්ගේ නිදහස් ප්‍රහාරය ලෝන් ෂොට් ලෙස හැඳින්වේ. ප්‍රශ්නය 14. බෙක්හැම්ගේ නිදහස් ප්‍රහාරය කුමක්ද? බෙක්හැම්ගේ නිදහස් ප්‍රහාරය කර්ව් ලෙස හැඳින්වේ. ප්‍රශ්නය 15. බෙක්හැම්ගේ නිදහස් ප්‍රහාරය කුමන කණ්ඩායමට එල්ල කළේද? බෙක්හැම් ජර්මනි කණ්ඩායමට නිදහස් ප්‍රහාරයක් එල්ල කළේය. ප්‍රශ්නය 16. බෙක්හැම්ගේ නිදහස් ප්‍රහාරය කුමක්ද? බෙක්හැම්ගේ නිදහස් ප්‍රහාරය ෆ්‍රී කික් ලෙස හැඳින්වේ. ප්‍රශ්නය 17. බෙක්හැම්ගේ නිදහස් ප්‍රහාරය කුමක්ද? බෙක්හැම්ගේ නිදහස් ප්‍රහාරය කර්ව් ලෙස හැඳින්වේ. ප්‍රශ්නය 18. බෙක්හැම්ගේ නිදහස් ප්‍රහාරය කුමක්ද? බෙක්හැම්ගේ නිදහස් ප්‍රහාරය ලෝන් ලෙස හැඳින්වේ. ප්‍රශ්නය 19. බෙක්හැම්ගේ නිදහස් ප්‍රහාරය කුමක්ද? බෙක්හැම්ගේ නිදහස් ප්‍රහාරය ෆ්‍රී කික් ලෙස හැඳින්වේ. ප්‍රශ්නය 20. බෙක්හැම්ගේ නිදහස් ප්‍රහාරය කුමක්ද? බෙක්හැම්ගේ නිදහස් ප්‍රහාරය ෆ්‍රී කික් ලෙස හැඳින්වේ. මෙහිදී අපගේ ක්විස් අවසන් වේ. ඔබට ප්‍රශ්න 20කින් කීයක් නිවැරදි වියද? අපිට කියන්න. ඔබට ස්තුතියි නැවත පැමිණෙන්න.